ගන්න කලින් කීයට හරි අද ඔය ඉගෙන ගත්ත ටික නැවත කොහොමද බලන්න ඕනේ. ඒක අදම කරන්න ඕනේ. මොකද ඒක අද කරොතින් ඔකට පැය භාගයක් විතර යන්නේ මේ වැඩේට. හැබැයි ඔක අද කරන්නේ නැතුව ඕගොල්ලෝ තව දවසක් දෙකක් ගිහිල්ලා කරන්න ගියොතින් කියපුවා ටිකක් අමතක වෙලා නිසා ආයෙ මතක් කරගන්න පැය දෙක තුනක් යනවා. එකම වැඩේ පැය භාගෙන් කරන්න පුළුවන් අද කරොත් පැය දෙක තුනක් යනවා දවස් දෙක තුනකින් කරොත්. හතර පහ ගුණයක කාලේ නාස්තියක් වෙනවා. ඔයා කොහොම හරි කම්මැලි වෙන්නේ නැති කෙනෙක්. කම්මැලි වෙලා ඔක පන්න ගත්තොත් හතර පහ ගුණයක කාලේ නාස්තියක් වෙනවා. මොන හරි විදිහකට ඒක අදම කොහොම හරි කරගත්තා නම් මාර අඩු වෙලාවක් තුළ ඒ එකම දේ කරනවා. ඒ හින්දා ඒක අනිවාර්යෙන් අද බලන්න ඕන ඒක එක. ඊට පස්සේ තමයි හෙට වෙනකොට සෑහෙන ප්‍රමාණයක් අඩු වෙනවා. එක දවසින් සෑහෙන ප්‍රමාණයක් අඩු වෙනවා. එන්ඩින්ග් බෑවුම අඩුවීමක් නෙවෙන්නේ. මුල් ටිකේ තමයි හොඳටම අඩු වෙන්නේ මතක ප්‍රමාණය. ඒ හින්දා දෙවනි දවසේ අපි ආයම සැරයක් දැන් දෙවෙනි දවසේදී මෙතෙන් විතර බහැලා දෙවෙනි දවසේ අපි මේක ආයම සැරයක් 100% කියන මට්ටමට ගන්න නැවත පාඩම් කරන්න ඕන. ආයෙ බලන්න ඕන. ඒ කොහොමද ඒක කරන්න කියලා මම කියන්නම්. එතකොට මේ කර්ව් එකේ යන්නේ නැහැ මේක. ආයෙ අපි 100ට ගන්න හින්දා ආයෙ අලුත් කර්ව් එක තමයි යන්නේ. දැන් හිතන්නකෝ ආයෙ කවදාවත් බැලුවේ නැහැ කියන හැබැයි දැන් 100ට 20ට උඩින් මේක නියත වෙනවා. සාමාන්‍යයෙන් 100ට 30 වගේ ලෙවල් එකකින් මේක නියත වෙනවා. අපි කියන්නේ අද කොහොමද බලන්න ඕන ඊට පහුවෙනිදා බලන්න ඕන දවසක් ඇරලා ඊළඟ දවසේ බලන්න ඕන දවස් දෙකක් ඇරලා ඊළඟ දවසේ බලන්න ඕන. ඔන්න ඔය අනුපිළිවෙලට බැලුවාම අන්තිමේට ඊළඟ සතියේ පන්තියට කලිනුත් ඕගොල්ලෝ මේක බලාගෙන ඉන්නේ. ඒතර ඒක ඊළඟ සතියේ පන්තියටත් ලේසියක්. හරි කොහොමද මේ ඕගොල්ලෝ එතකොට මේ විදිහට මේක සතියේ 4 වතාවක් අද හවසයි හෙටයි දවසක් කරලා ඊළඟ දවසේ දවස් දෙකක් කරලා ඊළඟ දවසේ බලන්න ඕන. ওই පිළිවෙලට ওই දවස් වලට බැලුවාම තමයි අර forgetting curve එක හොඳම මට්ටමකට ඒ කියන්නේ අමතක වෙන ගතිය අවම වෙන මට්ටමකට ගන්න පුළුවන් ඕකෙන්. ඊට පස්සේ තව මං කිව්වා දැන් මේක දැන් එක සතිය ඇතුළේනේ. එතකොට එක ළඟ 4 පාරක් රිවයිස් කරා. මේ දවසේ මේකයි ඉතුරු තුනයි ඔක්කොම 4ක් රිවයිස් කරා. ඊට පස්සේ සාමාන්‍යයෙන් සති 3-4ක් වගේ ගිහිල්ලා ඒ කියන්නේ මාසයක් වගේ කිට්ටු වෙන්න ගියාට පස්සේ ඒතර දැන් ටික දවසක් ගිහිල්ලා අමතක වෙලා වගේ ගිහිල්ලා ඊළඟට මොකක් හරි විදිහකට ආයෙ මතක් වෙන්න යමක් කරන්න ඕන. ඊළඟට එතන ඉදනුත් තව මාසයක් වගේ ගියාට පස්සේ ඒක ආයෙත් මතක් වෙන්න ආයෙ මොකක් හරි කරන්නත් ඕන. ඒ මොකක් හරි කියලා මොකද්ද කරන්න කියලා මම කියන්නම්. එහෙම කොහොම සතියට අදාළ වැඩ හතරේ තියෙන්නේ එකක් නෝට් එකත් එක්ක සාමාන්‍ය සාම්ප්‍රදායික විදිහට පාඩම් කරන එක. දෙවැනි එක ඔඩියෝ රෙකෝඩින් එක වොයිස් රෙකෝඩින් එක අහන එක. තුන්වෙනි එක වර්ක්බුක් එකේ ප්‍රශ්න ටික කරන එක. හතරවෙනි එක තමන් මොනවා හරි ඔය කීනෝට් වගේ දෙයක් හදනවා නම් ඒක හදන එක. එහෙම නැත්නම් නැවත පාඩම් කරන එක. ඒ විදිහට තමයි ගන්න වෙන්නේ. ඔය දේවල් හතරත් එක්ක සාමාන්‍යයෙන් එක දැන් තේරෙනවද මම දේවල් හතර කියන්නේ මේ 4 පාරක් පාඩම් කරන එකම නෙවෙයි. 4 පාරක් නෝට් එක පෙරලා පාඩම් කරන එක නෙවෙයි කියන්නේ. වෙන එක විදිවලට 4 වතාවක් ඒ සතියේ කරපු දේ රිවයිස් කරගන්න එක ගැනයි මේ කියන්නේ. ඊළඟට දැන් ඔය විදියට සතිය ගියා. ඊළඟ සතිය පන්තියට ආවා. 7:00 වෙද්දි එන්න 7:00 ඉඳන් 8 වෙනකන් වීක්ලි රිව් එක කරන්න හොඳ කරගෙන යන්න පුළුවන් ඒකයි. හරි කොහොම හරි මේ ඔය විදියට සතිය යනවා. ඊළඟට මාසයකට විතර පස්සේ past papers MCQ ටික කරන්න ඕන. ඒ අපි දැන් මේ සතියේ කරපු දැන් අද මේ සතියේ S9 ඉගෙන ගන්න අද අපි දවසින් S9 ඉවර කරනවා. ඒතර මේ S9ට අදාළ past papers ටික මෙතන ඉඳන් සති 4කින් තමයි කරන්න පටන් ගන්න ඕනේ. ඒ අරින්න ඕගොල්ලන්ගේ workbook එක කරද්දිත් past papers ටික එතනත් කරනවා. අර මං කියන්නේ වෙනම past papers tute එකක් විදිහට හදන past papers ටික දෙපාරක් කරනවා. එතකොට workbook වල තියෙන ඒවා මේ සතිය ඇතුළත කරනවා. past papers tute එක හරහා වෙනම මාසයකට පස්සේ කරනවා. ඒතර ඒ විදිහට මාසයකට පස්සේ කරන්න ඕන. ඊළඟට ඉනෝගනික් ඔක්කොම ඉවර වුණාට පස්සේ ඒ කියන්නේ අප්‍රේල් වල ඉනෝගනික තේරුණාට පස්සේ තවත් මාසයකට වගේ පස්සේ අර වොයිස් රෙකෝඩින් ටික ඔක්කොම ටික එක දවසක් දාලා මුල ඉඳන් අගට අහන්න ඕන S9 ඉඳන් D9 දක්වා ඔක්කොම ටික ඒ මුළු ඔක්කොම ගත්තම මම හිතන්නේ පැය 3-3:00ක් වගේ තියෙනවා. ඒ කියන්නේ සරලව කියනවා නම් ඒ වොයිස් රෙකෝඩින්ග්ස් ඇතුලේ මේ අපි මාස දෙකක් පුරාවට දැන් එක දවසකුත් පැය 6ක් විතරනේ පන්තියේ. මාස දෙකක් පැය 6 ඒව 7-8කින් කරන ප්‍රමාණය පැය 3:00කින් 4කින් අපි වොයිස් රෙකෝඩින්ග් එක කරා රිවයිස් කරනවා කියලායි කියන්නේ. ඒතර ඔන්න ඔය විදිහට කෑලි 6ක් තියෙනවා ඉනෝගනික් ටික ෆුල් පුළුවන් වෙන්න. එක සතියේ 4යි මාසයකට පස්සේ පාස් පේපර්ස් කරන එකයි 5යි. තව මාසයකට පස්සේ මුළු ඉනෝගනික් එකම රිවයිස් වෙන්න ෆුල් වොයිස් නෝට් එක අහන එකත් එක්ක 6යි. ඔහොම තමයි කාරණා ටික යන්නේ.